අයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන. විශේෂයෙන්ම දකුණු කොරියාව, ඊශ්‍රායලය, ජපානය, ඉතාලිය වගේ රටක රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට. ඔව්. මොකද එහෙම යනකොට අර මුලින් එන ලොකුම ප්‍රශ්නයක් තමයි සල්ලි. ඇත්ත. අර ඒජන්සි ගාස්තු, ටිකට් ගොඩක් වියදම් තියෙනවා. හරියටම. ඉතින් අද අපි බලමු DFCC බැංකුව මේකට දෙනවා කියන විශේෂ ණය යෝජනා ක්‍රමයක් ගැන. අපි ඇතේ තියෙනවා යාළගේ තොරතුරු පත්‍රිකාවක්. බලමු මේකේ මොනවද කියවෙන්නේ කියලා. ඔව් මම හිතන්නේ මේකේ තියෙන ප්‍රධානම වටිනාකම තමයි අර යන්න කලින් දරන්න වෙන වියදම් ටික පියව ගන්න මූල්‍යමය උදව්වක් ලැබෙන එක. ඒක ලොකු දෙයක්. ඒක ඇත්ත. හරි. එතකොට මේ ණය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කාටද? කවුද මේකට සුදුසුකම් ලබන්නේ? මූලිකවම ඉලක්ක කරන්නේ අර විදේශ රැකියාවකට යන්න ලෑස්ති වෙලා ඉන්න අය. ඒක වළංගු වීසා එකක් තියෙන්න ඕන. පුහුණුවක් ලැබලා සූදානමින් ඉන්න අය. අනිත් කාරණාව තමයි අර PFCA ගිණුමක්. ඒ කියන්නේ පුද්ගලික විදේශ මුදල් ගිණුමක් තියන අයටත් මේකෙදි අවස්ථාවක් තියෙනවා. හරි. තව වැදගත් දෙයක් වයස සීමාව. අවුරුදු 24ත් 60ත් අතර වෙන්න ඕනේ. 24ත් 60ත් අතර. ඒ කියන්නේ ඉතින් වැඩ කරන්න පුරුවන් වයසේ ඉන්න අයව තමයි ගොඩක් කලාවට ඉලක්ක කරලා තියෙන්නේ නේද? ඔව් ඒක පැහැදිලි. එතකොට හරි සුදුසුකම් තියෙනවා කියමුකෝ. කොච්චර මුදලක් දක්වා මේ ණය යෝජනා ක්‍රමයෙන් ගන්න පුරුවා? උපරිම සීමාව තියෙන්නේ රුපියල් මිලියන 3ක්. ඒ කියන්නේ ලක්ෂ 30ක්. ලක්ෂ 30ක්. ඒක සාමාන්‍යයෙන් අර මූලික වියදම් ටිකට හොඳටම ඇති නේද? ඒජන්සි ගාස්තු, ටිකට් එක. ඔව් ගොඩක් දුරට ඒ අවශ්‍යතා ආවරණය කරගන්න පුළුවන් වෙයි මේ මුදලෙන්. ඒක ලොකු හයියක්. ආපහු ගෙවන්න දෙන කාලය කොහොමද? ආපහු ගෙවන්නත් යාලා හොඳ කාලයක් දෙනවා මාස 36ක් දක්වා. ඒ කියන්නේ අවුරුදු 3ක්. අවුරුදු 3ක්. ඔව්. අර මුල් මාස 3 ඇතුළත ගෙවන්න පටන් ගන්න ඕනත් නෑ. සහන කාලයක් විදියට එක ලැබෙනවා. මිලියන 2ක්. ඒ කියන්නේ ලක්ෂ 20ක් දක්වා නම් පුද්ගලික අපකරමන් දෙන්නෙක් ඇති. විශ්වාසවන්ත දෙන්නෙක්. හරි. හැබැයි ණය මුදල මිලියන 2ක් 3ක් අතර නම් එතකොට ටිකක් වැලි ආරක්ෂාවක් ඕන වෙනවා. එතනදී නිශ්චල දීපලක් උකස් කරන්න වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 20 පැන්නොත් දීපලක් ඕන වෙනවා. ඔව් ඒ වගේ. ඒකෙන් පේනවා ඉතින් ණය මුදල වැඩි වෙද්දී බැංකුවත් රිස්ක් එක අඩු කරගන්න බලනවා කියලා. හරි. දැන් අනිත් වැදගත් ප්‍රශ්නේ මේ කන්න සල්ලි පාවිච්චි කරන්න පුළුවන් මොනවටද? නිකම්ම අතට අරන් ඕන දෙයකට වියදම් කරන්න බෑ නේද? බෑ. ඒක පැහැදිලිවම කියලා තියෙනවා. අර මම කලිනුත් කිව්වා වගේ නියෝජිත ආයතන ගාස්තු, ගුවන් ටිකට්පත් ගන්න, අර මොකක්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රෙජිස්ට්‍රේෂන් ෆීස් එක වගේ දේවල්. ලියාපදිංචි ගාස්තු. ඔව් වෛද්‍ය පරීක්ෂණ, ගමන් වියදම් ওই වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම. මං තව දෙයක් දැක්කා මේකේ අර විදේශගත වෙන්න කලින් මෙහි පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න හරි තියෙන එකක් දියුණු කරන්න හරිත් මේ සල්ලි යොදවන්න පුරුවන් කියලා. ඒක ටිකක් අලුත් වගේ නේද? ඔව් ඒක නම් ටිකක් විශේෂ කාරණයක්. ඒ කියන්නේ මේක නිකන්ම යන්න වියදම් පියව ගන්න දෙන ඍණයක්ම නෙවෙයි. සමහර වෙලට අදහස් වෙන්නේ නැති මෙහි ඉන්න පවුලටත් ආදායම් මාර්ගයක් හදලා දීලා යන්න පුළුවන් විදිහට උදව්වක් කරන්න. ඒක හොඳ අදහසක්. හොඳයි. එතකොට මේකට අයදුම් කරන්න මොනවද ඕන වෙන්නේ? ලියකිවිලි ටිකක් තියෙනවනේ අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. ඉතින් අර හැඳුනුම්පත හරි પાස්පෝර්ට් එක හරි ඕන. පදිංචිය තහවුරු කරන්න ලියවිල්ලක්. බිලක් වගේ. ඔව්. වතුර බිලක්, ලයිට් බිලක් වගේ දෙයක්. ඒක ලංකාවෙන් පිට ලිපිනයක් වුණත් කමක් නැහැ කියලාත් එයාලා කියනවා. ඊට පස්සේ අර වැදගත්ම දේ රැකියා වීසා එක. වීසා එක. පත්වීමේ ලියුම හරි, ජොබ් කොන්ට්‍රැක්ට් එක හරි සහ අර විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දෙන රැකියා තහවුරු කිරීමේ ලියුම. ඔය ටික හරියටම තියෙන්න ඕන. හරි. මේ ලියකියවිලි ඔක්කොම කම්ප්ලීට් කරලා දුන්නට පස්සේ කොච්චර විතර කාලයක් යයිද සාමාන්‍යයෙන් ණය මුදල අතට එන්නේ? එයාලා කියන විදියට නම් ඒකේ තියෙන විදියට ලියකියවිලි හරියටම දුන්නොත් සති 2ක් වගේ ඇතුළත වැඩේ වෙනවලු. සති 2ක්? ඒ කියන්නේ සාපේක්ෂව ඉක්මන් නේද? ඔව්. ඒකයි කියන්නේ අර ලියකියවිලි ටික හරියටම තියෙන එක වැදගත් වෙන්නේ. එතකොට process එක ඉක්මන් වෙනවා. හරි. දැන් අපි බලමු නිතර අහන්න පුළුවන් ප්‍රශ්න වගයක් ගැන. හිතන්නකෝ කෙනෙක් දැනටම වියදම් ටිකක් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ටිකට් එක අරන් නැත්නම් ඒජන්සිට සල්ලි දීලා ඒවට පස්සේ මේ ණය ගන්න බැරිද? බෑ කියලා නෑ පුළුමා. මේකත් සඳහන් වෙනවා දැනටමත් කරපු වියදම් වලටත් මේ ණය මුදල ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රීම්බර්ස්මන්ට් වගේ. ඒක හොඳයි. එතකොට ණය ආපහු ගෙවන එක ඒක කොහොමද වෙන්නේ? විදේශගත වුණාට පස්සේනේ ඒක වෙන්නේ. ඔව් ඒකත් වැදගත්. ණය ආපහු ගෙවන්න වෙන්නේ විදේශයේ ඉඳන් තමන්ට PFCA ගිණුමට, ඒ කියන්නේ අර විදේශ මුදල් ගිණුමට එවන සල්ලි වලින්. ඒ කියන්නේ රෙමිටන්ස් වලින්. අපරොත්තු වෙනවා ඇති විදේශ විනිමය රටට එන එක දිරිගැන්වේ කියලා. හරි. එතකොට අවුරුදු 3ට කලින් මේක ගෙවලා ඉවර කරන්න ඕන වුණොත්
පුළුවන්ද? පුළුවන්. ඒකට ඉඩ තියෙනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕන. එහෙම කලින් ණය පියවනවා නම් පොඩි අමතර ගාස්තුවක් අය වෙන්න ඉඩ තියෙනවා. early settlement fee එකක් වගේ. ඔව් ඒ වගේ දෙයක්. ඒ ගාන කොච්චරද කොහොමද ඒක වෙන්නේ කියන එක නම් හරියටම බැංකුවෙන්ම අහගන්න එක තමයි හොඳම. ඒක ඇත්ත. තව දෙයක් තිබුණා. තනියම නෙවෙයි පවුලේ කෙනෙක් එක්ක එකතු වෙලා ඒ කියන්නේ හවුලේ. මේකට ඇප්ලයි කරන්න පුළුවන්ද? ඔව් ඒකටත් පුළුවන්. හැබැයි එතන පොඩි කොන්දේසියක් තියෙනවා. අර හවුල් ආයුධම්කරු. ඒ කියන්නේ අනිත් කෙනා එයාට ලංකාවේ දේපලක් අයිති වෙන්න ඕන. ලංකාවේ දේපලක් අයිති පවුලේ සමාජිකයෙක් එක්ක නම් හවුලේ ආයුධම් කරන්නත් පුළුවන්. ඔව් ඒක සමහර විට අර අපකර අවශ්‍යතාවයක් එක්ක සම්බන්ධ වෙනවා ඇති. අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තත් මේක පැහැදිලිවම විදේශ රැකියාවකට යන්න ඉන්න කෙනෙක්ගේ මූල්‍ය අවශ්‍යතා දිහා බලලා ඒවට ගැළපෙන විදිහට හදපු ණය යෝජනා ක්‍රමයක් වගේ පේන්නේ. හරියටම ඒක තමයි. අන්තිමට ඊතණ්ඩ දෙයක් විදිහට නම් දකින්නේ බලන්න. විදේශ රැකියාවක් කියන්නේ ජීවිතේ ලොකු කඩයිමක්, ලොකු වෙනසක්. ඔව්. ඒ වගේ වෙලාවක මේ වගේ මූල්‍ය පහසුකමක් තියනවා කියලා දැනගන්න එක වගේම ඒකේ තියෙන අර සියුම්තන් ගැනත් පොඩ්ඩක් හිතන එක හොඳයි. අර PFCA ගිණුමෙන් ගෙවන්න ඕන එක කලින් ගෙවුවොත් ගාස්තුවක් යන එක. ওই වගේ දේවල් ගැන පැහැදිලි අවබෝධයක් තියාගන්න එක පස්සේ කාලෙක තමන්ගේ මුදල් කළමනාකරණය කරගන්න ලොකු උදව්වක් වෙයි. නිකන්ම සල්ලි ගත්තා වියදම් කළාගෙනවට වඩා ඒක සලසුම් සාගතව කරන්න ඕන දෙයක් නේද? ඒක ඇත්ත. හොඳ මූල්‍ය සැලසුමක් එක්ක මේ වගේ දෙයකට අත් ගහුවොත් තමයි සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන තවත් විස්තර දැනගන්න කවුරු හරි කැමති නම් මේ මූලාශ්‍රය සඳහන් වෙන DFCC බැංකුවේ දුරකථන අංකයක් 0112 3500 0112 3500 ඒ අංකයට කතා කරලා වැඩි විස්තර යාළගෙන්ම අහගන්න පුරුවන්. හොඳයි එනෝ. අදිට අපි සාකච්ඡාව මෙතනින් අවසන් කරමු.